හෙලෝ ගයිස් අපි ආවා ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න. මාරම සීතලක් තියෙන්නේ. අපි ආවේ හොඳම සීතල කාලේ. වටේ මාර මිහිණුමක් තියෙන්නේ. වට මිහිණුමක් තියෙන්නේ. මෙතනින් තමයි යන්න තියෙන්නේ. අපි ඊළ බලමු. මාරම සීතලක් තියෙන්නේ. බලමු ගිහලා කොහමද කියලා.
බලාගෙන බලන්න පහළට යන ස්ට්‍රෝබෙරි බලන්න යනවා විස්තර කරනවා හරියට එකට යමු. අතන බෝඩ් එක ළඟ තියෙන්නේ පියාස් ගහක්. මෙන්න මේ මෙතන පොඩි ගහක් තියෙනවා බෝඩ් එක. රෝස පාට දළු තියෙන්නේ. මෙතන බෝඩ් එක ළඟ තියෙන්නේ ඇපල් පැලයක්. මේක ඇපල් අරක පියාස්. අතන නෑ තාම. මේක පීච් ගහ. පීච්. ඕකේ නම් හොඳට ගෙඩි හැදෙනවා වැඩිපුර තියෙන්නේ අගෝස්තු මාසෙට. ඒක රුබාබ්. සුපර් මාකට් එකේ එහෙම දැකලා ඇති. ඕකේ දණ්ඩ තමයි ගන්නෙ. ජෑම්, ජූස්, සලාඩ්, කරි එහෙම හදනවා ඇඹුල් රහ. මේක ග්‍රීන් ලෙටියුස් එකයි රෙඩ් ලෙටියුස් එකයි. දම්පාට මල තියෙන්නේ සලාද එකක්. ඒක ඇට ගන්න තමයි ගහ තියලා තියෙන්නේ. දවස් 45න් වගේ කපනවා කැමරට ගන්න. ඒක ෆ්‍රීසි ලෙටියුස් කියලා සලාද එකක්. මැද තියෙන්නේ ස්ප්‍රින් අනියන් එක. බටලිස් කියන්නේත් ඕකටමයි. ඊට පස්සේ තියෙනවා බොන්චි ටිකක්. අනිත් එළිය හදන්න පුළුවන්. හැබැයි ඇතුලේ තමයි හොඳට හැදෙන්නේ සාර්ථකව. ටික චෙරි ටොමැටෝ. බීට්‍රූට්. මෙන්න මේක සුකිනි. බ්‍රොකොලි තියෙන්නේ එහා පැත්තේ. මේක සුකිනි. ගෙඩිය නිකන් කිව්කම්බර් වගේ සලාද වලට එහෙම තමයි පාවිච්චි කරන්නේ. අර ප්‍රතිපති කපලා වගේ අරගන්න එක නේද? කොළ පාට එකද? මේක කොළ එක. කහ පාට වර්ගයකුත් තියෙනවා. දැනට අපි ළඟ කහ පාට එක නැහැ. මේක කොත්තමල්ලි. කොත්තමල්ලි? බලන්න පොඩි මේක සල්දිරි. සෙලරි කියලා කියන්නේ සුප් වලට එහෙම දාන එක. මේ ටික කැරට්. මාසෙ 3න් වගේ ගන්න. මේක පාස්ලි. එහෙම නේද ගන්නේ? සලාද? සලාද, සුප්, සලාඩ්. ඩෙකරේෂන් වලට තමයි වැඩිපුර. ඔව් නේ ලස්සනයි. කාලා බලන්න. කාලා බලන්න. මේ උඩටම දාන්නේ. උඩට දාන්නේ. පොඩි සැර රහක් තියෙනවා. මේ යම් සල්දිරි. සරයි ටික. මේක පිටින් නම් බලන්න තියෙන්නේ. ඇයි ඒක මහා මේකේම ඇතුළට යන්න දෙන්න. අපි දෙහෙම යන්න පුළුවන්. මේ වගේ ටනල් එක තමයි ස්ට්‍රෝබෙරි හිටවන්නේ. ස්ට්‍රෝබෙරි. එතකොට වැස්සෙන් ආරක්ෂා වෙනවා ලෙඩ එහෙම අඩුයි. ගස් වලට හොඳට හීට් එක දෙන්නත් පුළුවන්. දවල් කාලේ ඉරේ රස්නේ වුණ රැට සීතල වෙනවා. දවල් රෑ උෂ්ණත්වය වෙනසක තමයි ගහ හොඳට හැදෙන්නේ. ටෙම්පරේචර් එකට ගොඩක් සංවේදී ස්ට්‍රෝබෙරි ගහ. කොච්චර කල් තියාගන්න පුළුවන්ද ගහ? ගහ නම් ගොඩක් කල් තියාගන්න පුළුවන්. සාමාන්‍ය හොඳම කාලේ අවුරුද්දක් වගේ තමයි. ගහ මාසෙ ගෙඩි අඩු වෙන්න බලන්න. ගෙඩි සාමාන්‍ය කොච්චර කල් වගේ කඩන්න පුළුවන්ද? පැලයක් තිබ්බම මාස දෙකමාර තුනෙන් කඩනවා. අයිත් අවුරුද්ද පුරාම කඩනවා මේ වර්ගය. ඒ කියන්නේ දිනපතා කඩන්න ඉදෙනවා. එහෙම ඉදිරි තියෙන කඩන්න පුළුවන්. වාරයක් කියලා නෑ. එහෙ වාරයක් තියෙන වර්ග තියෙනවා. මේ වැරයිටි එකේ අවුරුද්ද පුරාම ගෙඩි කඩන්න පුළුවන්. ක්ලයිමේට් එකත් එක්ක ඉතින් පොඩ්ඩක් එහෙම වෙනවා. මේක ස්ට්‍රෝබෙරි නර්සරියක්. අපි මදර් ප්ලාන්ට් එක ඊජිප්තුවෙන් තමයි ගෙනාවේ. හයිබ්‍රිඩ් වැරයිටි එක ෆෙස්ටිවල් කියලා. ගෙඩි එහෙම ලොකුයි. ඇටද නැත්නම් පැලම? පැලගෙන ආවේ. ක්වොරන්ටයින් ප්‍රොසෙස් එහෙම කරලා ඒක ගේන්නේ පිටරටේ. මේක එහෙම කන්ටිනියු කරලා යනවා. එහෙම ගෙනාවු පැල. අපි ඒකෙන් පැල හදාගෙන තමයි ආයෙ හිටවන්නේ. දැන් මේ කොච්චර කාලෙ ඉඳලා ගෙනාවේ? දැන් නම් ගෑනලා මාස 3ක් විතර වෙනවා. මාස 3ක් විතර වෙනවා. මේවා. ඔව්. අපි මෙන්න මේ වගේ කප්පෙල්ලලා මුල් ඇද්දාම ඒක ඇල්ල අරගෙන හිටවනවා. කපලා ඒ යන්න ගන්න. මෞෂාකේ ශක්තියෙන් තමයි මුල් අදින්නේ. මුල් අදිනවා තමයි වෙන් කරලා ගන්න. ඕක හිටවල තමයි මාස 2කමාර තුනෙන් කඩන්න පුළුවන්. ඒ අර එන හැම දණ්ඩේටම කෝප්ප දානවද? ඔව්. අපි එක ගහකින් 4ක් තමයි මෙතන එක සැරේට ගන්න. ඉතුරු වෙන ඒවා කඩලා දාන්න. ඕක ඉවරනාට පස්සේ ආයෙ තමයි දාන්න. අපිට මෙන්න මේකේ ඇතුලේ පාර්ලිමේන්ත වෙනකන් ගිහිල්ලා ෆොටෝස් එහෙම ගන්න පුළුවන්. පික් කරන්න නම් බෑ කන්නයක් එහෙම ගහලා දෙන්නේ. මිංචි මේවත් සලාද වලට ගන්නවනේ.
මින්ටුයි දෙකක්ද? ඔව් වර්ග ගොඩක් තියෙනවා මින්ටු. පස්සට යන්න ඕනේ. මේක ලෙමන්. මේ පැතිය කො. පෙපර්මින්ට් හදන්නේ නංග දන්නේ කොහොමද රසකාරක වෙන්නේ ජීවිතෙන් හදන වැඩ. මීතයි බෙල් පෙප්පර්. කායන් ට්‍රවල්ස් අපි දැන් ඉන්නේ ස්ටෝබරි ෆාම් එකේ නුවරඑළිය තියෙන මේක තමයි ස්ටෝබරි ෆාම් එක. මේක කියන්නේ ස්ටෝබරි කියවට ස්ටෝබරි තර නෙමෙයි ලෝලු ಜಾති හැම ಜಾතියම මීට් ಜಾති අපි රටවල හැදෙන හැම ಜಾතිම හිටවල තියෙනවා. ඇවිල්ලා බලන්න ඉතින් ට්‍රැක්ටර් එක එන්න තියෙන්නේ ටිකක් මේ අමාරුයි පාරේ එන්න නම්. ඇවිල්ලා බලන්න ඉතින් මේ හැම ಜಾතියම තියෙනවා මේක ඇවිල්ලා. අර පොඩි පොඩි ඉතින් ಜಾති මින්ට් ಜಾති එහෙම ඒවා තියෙනවා.